තොඩුවව ශාන්තන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය නිමිති කොටගෙන කොඩිගස එසවීමේ චාරිත්‍රය දැන් සිදු කරන අවස්ථාව තොඩුවව මිසම් වාසී ජනතාව ගරු මිසම් පාලක පියතුමන් ලෙස වර්තමානයේ සේවය කරන ගරු ෆීලිස් කොළඹගේ පූජා ප්‍රසාදීන් වහන්සේගේ අනුශාසනා මැද්දේ මිසම් සේවක සභාව මිසම් වාසී ජනතාව අද ඒක රාශී වෙලා තොඩුවව සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය නිමිති කොටගෙන කොඩිගස එසවීමේ අවස්ථාව ඔබ මේ දකින්නේ. අති විශාල ජනතාවක් අද දවසේ සහභාගී වී තිබෙනවා මේ වාර්ෂික මංගල්‍ය ආරම්භ කරන අවස්ථාවට. සාන්ත අන්තෝනි දේවස්ථානයේ පිහිටා තිබෙන්නේ හලාවත පදවිය තුල පවුල් 1700ක් ජීවත් වෙනවා. කොට්ටාස 20ක් ආවරණය වෙන පරිදි ඇත්තටම කතා කරන්නේ පුංචි කිව්වොත් නිවැරදි නිහතමානී ආඩම්බරයකින්. ඒකට හේතුව ඈත අතීතයේ පටන් මේ මිසමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බහුලව දානය කළ මිසමක් හැටියට වැඩිහිටියන් වර්තමානයේ ජීවත් වෙන බාල පරපුර පවා සාක්ෂි දරනවා එයට. ඒකට හේතුව පසුගිය කාලයේ පුරාවට අප ලෝකයට අප ලංකාවට පැමිණි සියලුම උවදුර වලින් සෞඛ්‍ය ගැටලු සුළි කුණාටු ඇතුළු සියලුම ආපදාවන්ගෙන් ජනතාවට හානියක් නොකර හානියක් නොවී දෙවිඳුන්ගේ ආශිර්වාදය තුළ සුදවන්තෝනි මුළුදුන්ගේ මධ්‍යස්ථක පිහිට තුළ මේ මිසම් වාසී ජනතාවට දේව වරප්‍රසාද බහුලව දානය කරමින් ඒ කිසිදු අනතුරකින් තොරව සෞඛ්‍ය ගැටලු සොලි කුණාටු ඇතුළු ඒ ස්වභාවික විපත් වලින් පවා මේ මිසම් වාසී ජනතාව දූ දරුවන්ව දේව රැකවරණය තුළ ආරක්ෂා කර තිබෙන, ඒ වගේම තම තමන්ගේ රැකී ආරක්ෂා හරියාකාරව ඉටු කර ගන්නට දෙවිඳුන්ට ප්‍රසන්න ලෙස ජීවත් වෙන්නට දෙවිඳුන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබී තිබෙන මිසමක් හැටියට තොඩුවව මිසම හඳුන්වන්නට පුළුවන්. අද මේ කොඩිගස එසවීම තුළ 2025 වසරේ ජුනි මාස 15 වෙනි දින වාර්ෂික මංගල්‍ය දිනය උදා වෙනවා. මංගල්‍ය මහා ගායනා පූජාව ජුනි මාස 15 වෙනි දින මේ දේවස්ථානයේ තුල සිදු කිරීමට ගරු සම්පාලක පියතුමන් ප්‍රධාන මිසම් වාසී ජනතාව සැදී පැහැදී සිටිනවා. ප්‍රශංසාත්මක ස්තුතිය පුද කරන්නට අපි හැමෝම අත්වැල් බැඳ ගන්නවා මේ මොහොතේ දෙවි මහෝත්තමයන්න් වහන්සේට. සුදවන්තෝනි මුළුන්ගේ මධ්‍යස්ථක පිහිට ලබාගෙන මේ තොඩුවව මිසම තුළ ඉදිරි කාලය තුළදීද දෙවිඳුන්ගේ ආශිර්වාදය තුළ සෑම දිනාටම සාමයෙන් සමගියෙන් ජීවත් වන්නට ලැබෙන නිසා උන්වහන්සේගේ දේව ආදරය නොඅඩුව ලැබෙන නිසා අපි හැම දිනම එකතු වී ප්‍රශංසාව පුද කරන්නට දෙවිඳුන්ට ප්‍රශංසා කරන්නට මේ අවස්ථාව කරගන්නවා. එමනම් අපි නැවතත් හමු වෙමු ජුනි මාස 15 වෙනි දින වාර්ෂික මංගල්‍ය මොහොතේ. ස්තුති ජෙසුපීටයි.